ඔයාලට පේනව නේද මේ ඇඹරැල්ල ගහේ ගෙඩි? ඔන්න මං අද කඩාගෙන බොහොම රසවත් බීමක් ඔයාලට හදන හැටි කියලා දෙනවා. හරිම ගුණදායක රසවත් ඇඹරැල්ල බීම එකක් හදන හැටි අපි බලමු. ඔන්න දැන් මම මේක කඩා ගන්නවා. කඩා ගන්න යන්නේ. අපි එක්කෙනෙකුට විතරක් ඇති වෙන්න තමයි මම මේ කඩා ගන්නෙ. එක වීදුරුවකට ඇති වෙන ප්‍රමාණය මම ඇඹරැල්ල ගෙඩි 4ක් විතර කඩා ගන්නවා. මගේ යාළුවෝ දන්නවද මේ ඇඹරැල්ල වල තියෙන විටමින්ස් මොනවද කියලා? විටමින් C තියෙනවා, කැල්සියම් තියෙනවා, තන්තු තියෙනවා, විශේෂයෙන්ම වයස්ගත වීම ප්‍රමාද කිරීමේ හැකියාවක් තියෙනවා, කොලෙස්ටරෝල් වලට හොඳයි, එතකොට අධික රුධිර පීඩනයට හොඳයි, ඒ වගේම පිළිකා නැසීමේ ගුණයක්ද මේ ඇඹරැල්ල වල තියෙනවා. අපි හදමු අද මොකද්ද මේ ඇඹරැල්ල ජූස් එකක් හදමු. හරිම ගුණවත්, හරිම රසවත්. හැබැයි මම මේ කිසිම දෙයකට දාන්නේ නැහැ සීනි. සීනි ඕනනම් එකතු කරගන්න පුළුවන්. සීනි කියන්නේ හොඳ කෑමක් නෙවෙයිනේ. ඒ නිසා මම මේ කිසිම දෙයකට සීනි එකතු කරන්නේ නැහැ. මම මේ ඇඹරැල්ල පොත්ත අරගන්න ඉස්සෙල්ලා මේ ගෙඩි ටික මම හොඳට සෝද ගන්නවා. අයින් කරගන්න මේ පොත්ත හොඳට ඉවත් කරගන්න ඕනේ අපි මේ බීම එක හදන්න. මම මේ බීම එක හදනකොට කිසිම වෙලාවක මම මේකට ලුණු එකතු කරන්නේ නැහැ. මොකද ලුණු මේ ඇඹරැල්ල එකේ පොතු මම අයින් කරගන්නවා. අපිට මේ මම මේ දෙන්නෙකුට ඇති වෙන ප්‍රමාණය විතරයි හදන්නේ. මේ හොඳටම ඇති. දෙන්නෙකුට මේ ඇඹරැල්ල ගෙඩි මම මෙතන ඇඹරැල්ල ගෙඩි 5ක් අරන් තියෙනවා. 5 ඇති. දෙන්නෙකුට. ටිකක් අලුතෙන්ම කඩපු හින්දා ටිකක් පොත් එහෙම තදයි. මේ විදිහට පොතු ඔක්කොම මේ විදිහට අර ගන්නවා මේ. චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. ඒක කමක් නැහැ. පොඩි පොත්තක් චුට්ටක් ඉතුරු වුණා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මෙන්න දැන් ඇඹරැල්ල ගෙඩි 5 මම හොඳට සුද්ධ කරගත්තා. දැන් මේක මම සෝද ගන්නත් ඕනේ. දැන් මම මේ ඇඹරැල්ල ගෙඩි 5 හොඳට සෝද ගන්නවා. දැන් පොට්ටු වල ඉවරයි. ඒකට මේක සෝද ගන්නවා. සෝදගත් ඇඹරැල්ල ගෙඩි ටික දැන් මම මෙන්න කපා ගන්නවා. ඒක ලස්සනට කපන්න ඕනේ නැහැ. අපිට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් වෙන විදිහට කපා ගන්න. ඇටේ කපලා ඇටේ හරිය ඉතුරු කරන්න. ඇටේ හරිය ගන්න.
කැපුවේ නෑ. මේ අවශ්‍ය විදිහට මේක ඔක්කොම දැන් අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒ හින්දා මේක කැපුවම හොඳටම ඇති. මෙන්න දැන් මම ඔක්කොම ටික කපා ගත්තා මේ. දැන් අපිට මේකට අවශ්‍ය වෙනවා හරි. දැන් මේකට අපිට අවශ්‍ය වෙනවා තව අවශ්‍ය වෙලාවට මම මේක ලුණු එකතු කරලා හදන්නේ නැහැ. මේක ලුණු ටිකක් ඕනේ වෙනවා. ගම්බිරිස් කුඩු ටිකක් ඕනේ වෙනවා. මෙන්න මේ ටික ඕනේ වෙනවා අපිට මේ ඇඹරැල්ල බීම එක හදන්න. මම මේ ඇඹරැල්ල බීම එක හදනකොට මේකට දාන්නේ නැහැ මම සීනි. මතක තියාගන්න සීනි මම දාන්නේ නැත්තේ මොකද සීනි ඩයබටික් කියන අයට එහෙම සීනි හොඳ නැහැනේ. ඒ නිසා මම මේකට සීනි එකතු කරන්නේ නැහැ. අවශ්‍ය නම් ඔයාලට සීනි හැන්දක් විතර එකතු කරගෙන මේක බොන්න පුළුවන්. මේ ඇඹරැල්ල බීම එක හදන්න මම දැන් ඇඹරැල්ල ටික ලියාගත්තා. මේ පොඩියට කපා ගත්තා. එතකොට ගම්බිරිස් කුඩු ටිකක් ගත්තා. ලුණු කුඩු ටිකක් ගත්තා. දැන් මම මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මේ ටික ජූස් එක හදා ගන්න. අපි මේක ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේනේ. මේකේ තියෙන මේ ඇඹරැල්ල ජූස් එකේ තියෙන ගුණාත්මක භාවය මොකක්ද කියලා. ඇත්තටම මේ ඇඹරැල්ල බීම එකක් කියලා කියන්නේ පොඩි පහේ ගුණදායක දෙයක් නෙමෙයි. එතකොට වාත රෝග වලට, සෙම්පිත් රෝග වලට ඉතාමත් ගුණදායකයි. ඉදුණු ඇඹරැල්ල තියෙනවා නම් තවත් හොඳයි. කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් C, විටමින් A අඩංගුයි මේ ඇඹරැල්ල වල. ශරීරයට ඉතාමත් ගුණදායකයි. හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙන ජූස් එකක් තමයි මේ ඇඹරැල්ල ජූස් එක කියලා කියන්නේ. ඒ හින්දා විටමින් C මේකේ අන්තර්ගතයි. දියවැඩියා රෝගීන්ට ගොඩාක්ම හොඳයි මේ ඇඹරැල්ල ජූස් එක. හැබැයි දියවැඩියා රෝගීන් මේක පාවිච්චි කරනකොට මේක සීනි දාන්න නැතුව පාවිච්චි කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. දැන් මේ යන්නේ මම ඇඹරැල්ල බීම එක හදාගන්න. මේ මම අයිස් කැට ටිකක් ගත්තා. ඊට පස්සේ මේ ඇඹරැල්ල ටික ඉස්සෙල්ලා මම කපා ගත්තා. මේ තියෙන්නේ කපාගත්ත ඇඹරැල්ල ටික. මේ තියෙනවා ගම්බිරිස් කුඩු ටිකයි ලුණු කුඩු ටිකයි. මම ඒක යෝගට් හැන්දෙන් එක එක වගේ ගත්තා. ඒ දෙක මේ ටික හොඳටම ප්‍රමාණවත්. මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මේ. දැන් මම මේ ටික මේ ජැකට් දාලා එකතු කරගන්නවා. මේ තියෙන්නේ කපපු ටික කොහොමද ටික දැම්මා. ඔන්න ඒ ටික දැම්මා. ඊට පස්සේ මේ ලුණු කුඩු ටිකයි ගම්බිරිස් කුඩු ටිකයි එකතු කරගන්නවා. එකත් හරි. ඊට පස්සේ එකතු කරගන්නවා මෙන්න මේ අයිස් කියුබ්ස් ටික, අයිස් කැට් ටික එකතු කරගත්තා. මේ ටිකක් දැම්මා. හරිද? දැන් මම මේකට එකතු කරගන්නවා අවශ්‍ය වතුර ටිකක් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඔන්න දැන් මේ සියලුම ද්‍රව්‍ය එකතු කරගෙන මම මේක දාගත්තා. ඇඹරැල්ල ටික තියෙනවා, එතකොට ලුණු ටික තියෙනවා, ගම්බිරිස් කුඩු ටික තියෙනවා, අයිස් කැට් ටික තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරගත්තා. මේකට දැම්මේ නෑ එක දෙයක්. මොකද දැම්මේ නැත්තේ සීනි. මම මේකට සීනි එකතු කරන්නේ නැහැ. මේක මොකද සීනි එකතු කරන්නේ නැත්තේ ඩයබටික් තියන අයට මේක ගොඩාක්ම ගුණදායකයි. සීනි එකතු කරොත් එයාලට බොන්න බෑනේ. ඔයාට ඕන නම් සීනි චුට්ටක් එකතු කරගන්න. මම නම් කැමතියි සීනි එකතු කරගන්න නැතුව බොන්න පුළුවන් නම් මේක ඉතාමත් හොඳයි. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගමු. මම ඔන්න ඉස්සෙල්ලා පියන ඇරලා චුට්ටක් බ්ලෙන්ඩ් කරලා පෙන්නුවා. ඔන්න දැන් මම පියන බැහුවා. මෙන්න මම තව පාරක් බ්ලෙන්ඩ් කරගත්තා. හරියට කළා. මෙන්න තව එකපාරක් දානවා මම. මෙන්න මේ ටික සේරම බ්ලෙන්ඩ් කරගත්ත දැන් මේ. මෙතන බ්ලෙන්ඩ් වෙලා. මොනවද මේ ඇඹරැල්ල ගෙඩි නේද? ඇඹරැල්ල දැන් ජූස් එක. දැන් මම මේ හදන්නේ මේ ඇඹරැල්ල බ්ලෙන්ඩ් කරගත්ත ටික පෙරා ගන්න.
හරිම තේරෙනවා. ඕනනම් මේක ඔක්කොම මේ පෙරන්න නැතුව අපිට බොන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මම පෙරාගෙන ඉවරයි. දැන් මම මේ අවශ්‍ය ප්‍රමාණය තව වතුර මදි කියලා හිතන හින්දා මම තව වතුර ටිකක් එකතු කර ගන්නවා. ටිකක් වැඩිපුර බොන්න පුළුවන් හින්දා මම ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. කොහොමද පාට වගේම තමයි රස වගේම තමයි ගුණ. හැබැයි සීනි දාලා නෑ චුට්ටක් කැඹුරු. ඒ වුණාට ගුණාත්මක භාවයෙන් නම් හරිම ඉහළයි. කොහොමද මගේ යාළුවනේ? අද නම් මම රස හදාගත්තා. ඇඹරැල්ල ජූස් එකක්. හැබැයි සීනි දාන්න නැතුව හදාගත්තේ චුට්ටක් කැඹුරු රසයි. ඒ වුණාට නම් හරිම රසයි, හරිම ගුණයි. චුට්ටක් කැඹුරු රසයි. චුට්ටක් බොමු නේද? චුට්ටක් බොන්නම්. හරිම රසයි. හදලා බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් මගේ යාළුවනේ මේ රසවත් ඇඹරැල්ල පානය හදාගන්න විදිහ මේ ඇඹරැල්ල ජූස් එක කොහොමද හදන්නේ කියලා ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. මට කමෙන්ට්ස් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හොඳද? එතකොට ඔයාලට වීඩියෝස් මම දාන ඉක්මනින්ම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් වීඩියෝ රැසක් අරගෙන මං එනවා ඔයාලගේ ගෙදරට. එහෙනම් සුබ දවසක් ඔයාලට.